තියෙන ප්‍රශ්නය තමයි හැම වෙලාවෙම දුක හිතෙන දෙයක් හිතෙන්නේ. හිතට වද දෙන දෙයක් හිතෙන්නේ. හොඳ දේවල් හිත සතුට වෙන දේවල් කුසල් අරමුණු හිතට හිතෙන්නේ නැහැ. තව පිරිසක් ඉන්නවා යහපත් දේවල් හිතනවා, යහපත් දේවල් කරනවා, යහපත් දේවල් කියනවා, හොඳ දේවල් තමයි කරන්න හිතෙන්නේ. මේකට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ලෝකේ අකුසල කියලා යමක් තියෙනවද? අකුසල ධර්මයෝ තියෙනවද? අකුසල කියන පක්ෂයට අයිති දේවල් තියෙනවද? මේ ඔක්කොම ඇති වෙන්නේ හිත මුල් කරගෙන. හිත තමයි ඉස්සෙල්ලා උපදින්නේ. ඊට අනුව තමයි අකුසල දහම් උපදින්නේ. මේ ලෝකේ අකුසල, ඒ කියන්නේ තාඩන, පීඩන, පසුතැවෙන ඒවා, ගෙවල් වල ප්‍රශ්න මතක් වෙවි, තමන්ගෙන් වෙච්ච ප්‍රශ්න මතක් වෙවි හිතට වද දෙන එක, රාග සිතිවිලි වලින් බැට කන එක, ද්වේෂ සිතිවිලි වලින් බැට කන එක, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, නුරුස්සන කමින් බැට කන එක, තමන්ට වෙච්ච අසාධාරණකම් නිතර හිතට මතක් වෙන එක, සැකය, කුකුස, ඔය ඔක්කොම අකුසල ධර්මයෝ. ඕවා හිතට ඇති වෙන්නේ හිත මුල් කරගෙන. ඉස්සෙල්ලා හිත ඇති වෙන්නේ ඊට අනුව තමයි අකුසල ධර්මයෝ ඇති වෙන්නේ. මේ ලෝකේ යහපත් දේවල්, කුසල් අරමුණු කියලා යමක් තියෙනවද? කුසල පාක්ෂික ධර්මයෝ. ඒවත් ඇති වෙන්නේ හිත මුල් කරගෙන. ඉස්සෙල්ලා ඇති වෙන්නේ හිත, ඊට අනුව තමයි කුසල් දහම් ඇති වෙන්නේ. දැන් ඒක මේ වගේ. අපි දැන් මේ කරන්ට් එකෙන් මේ සවුන්ඩ් එක ගන්නවා. ඊළඟට ශබ්ද විකාශන යන්ත්‍ර. ඊළඟට මේ ආලෝක පද්ධති. මේ ඔක්කොම මේ කරන්ට් ෆෑන් එකක් වැඩ කළොත් ඒක. බලන්න ඉස්සෙල්ලාම එන්නේ කරන්ට් එක. ඊට අනුව තමයි ආලෝකය තියෙන්නේ. ඉස්සෙල්ලාම එන්නේ කරන්ට් එක. ඊට අනුව තමයි ෆෑන් එක කරකෙන්නේ. ඉස්සෙල්ලාම එන්නේ කරන්ට් එක. ඊට අනුව තමයි ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? ඒ වගේ ඉස්සෙල්ලාම හටගන්නේ සිතිවිලි. මේ සිත ඊට අනුව තමයි සිතිවිලි හටගන්නේ. එතකොට දැන් මේ කියන එක හොඳට තේරුම් ගන්න. හිතට දුක ඇති වෙන, පීඩාව ඇති වෙන, අකුසල ඇති වෙන සිතිවිලි වලින් හිත බැටකන්නේ ඉස්සෙල්ලාම හිතයි අඳුරුනේ. ඊට පස්සේ තමයි හිතට හිතෙන දේවල් නරක වුනේ. හොඳ වැඩක් කරනකොට, යහපත් වැඩක් කරනකොට ඉස්සෙල්ලාම හිතයි ආලෝකමත් වුනේ. ඒ අනුවයි අනිත් කටයුතු සිද්ධ වුනේ. දැන් මේ වගේ හට් ගහලා, මේ වගේ පරිසරේ සකසලා මිනිසුන්ට මේ විදිහට බණ අහන්න ඕන කියන මේ ඔක්කොම ඉස්සෙල්ලා හටගත්තේ කොහෙද? හිතක. ඉස්සෙල්ලා හිතයි හටගත්තේ. ඊට අනුව තමයි මේ ඔක්කොම සංවිධානය වුනේ. ඔබට ජීවිතේ ප්‍රශ්න වැඩි නම්, හිතට දුක වැඩි නම්, ඔබගේ හිත තමයි ඉස්සෙල්ලා නරක වෙලා තියෙන්නේ. ඊට අනුව තමයි ප්‍රශ්න ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. ඔබගේ හිත ඔබට හොඳ දේවල් හිතෙනවා නම්, සතුටෙන් නම් ඉන්නේ, හිත තමයි ඉස්සෙල්ලා ආලෝකමත් වෙලා තියෙන්නේ. එතකොට හිතෙන් තමයි මේ ප්‍රශ්න ටික අවුලවන්නේ හෝ නිවන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා චරණ කියන චිත්‍රයක් ඉස්සෙල්ලා බුද්ධ කාලේ තිබ්බා. ඒ බුද්ධ කාලේ තිබ්බ චිත්‍රය මිනිස්සෙක් අතින් ඇඳපු එකක්. ඒක හෙල්ලෙනවා වගේ පේනවා. ඇයි පිල්ලම් ගහනවා වගේ පේනවා. අර දැන් තියෙන අර 3D වලට වඩා වෙනස්. ඊටත් වඩා තියුණු ඒ කාලේ තිබ්බ චරණ කියන චිත්‍රය. අතින් ඇඳපු එකක්. බුදුරජාණන් වහන්සේ වදාළේ ජම්බුද්දීපේ ලස්සනම චිත්‍රය මොකක්ද කියලා. චරණ කියන චිත්‍රය. ඒ චිත්‍රය ඇත්ත වගේ පේනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ චිත්‍රයට වැඩිය ලස්සනයි හිත. ඇයි ඒ? සැනසෙන්න නම්, සැනසීමක් ඇති කරගන්න නම් හිතේ ආලෝකය ඇති වෙන්න ඕන. හිතේ ආලෝකය ඇති වෙන්නේ ආලෝකය ඇති වෙන දේවල් කරන්න ඕන. අඳුරත් එක්ක ඔට්ටු වෙවි ඉන්න එපා. මොකද අඳුරත් එක්ක ඔට්ටු වෙවි ඉන්න එපා කියන්නේ තමන්ගේ තියෙන ප්‍රශ්නම කියා ඉන්න එපා. සමහර ගෙවල් වල ප්‍රශ්න තියෙනවා මොන ගැහෙන කෙනාට කියනවා. ඉතිපිසෝ ගාතාවවත් එච්චර කියන්නේ. නංගී දන්නවද මට තියෙන ප්‍රශ්න කොට? අරකි මෙහෙම කළා, අරක මෙහෙම කළා, මොන්ට හෙන වදින්න ඕන කියා යනවා. ඉතිපිසෝ ගාතාවවත් කියන්නේ එච්චර.
තමන්ට වෙච්ච අසාධාරණේ දුකෙන් කියා යද්දී හිත අඳුරු වෙනවද එළිය වෙනවද? අඳුරු හිතේ දුක බැස ගන්නවද දුක දුරු වෙනවද? දුක බැස ගන්නවා. ඒකයි අපේ මිනිසුන්ට දුක දුරු කරන්න බැරි. ඒකම කියා යන නිසා. තමන්ට වෙච්ච අසාධාරණේ, තමන්ට වෙච්ච දුක, තමන්ට වෙච්ච අයුක්තිය කියා යනවා එක එක්කෙනාට. කියා යනකොට හිත තව තව පැහැරෙනවා. තව තව පැහැරෙනකොට හිත තව තව අඳුරු වෙනවා. අඳුරු හිතේ දුක පෙළපදියම් වෙනවා. ගොඩාක් කරදර බාධා තියෙන කෙනෙක් නිතර නිතර බණ අහනවා. අහන බණෙන් හිත සැනසෙනවා. හිත එළිය වෙනවා. ආලෝකමත් වෙනකොට අර ඔක්කොම මතක වෙලා යනවා. හරියට බණක් කාලා හිත සතුටු වුණාට පස්සේ එයාට තවත් කෙනකින් Tamanට වෙච්ච අසාධාරණ කමක්වත් මතක නැහැ. ඕව හැටිවම තමයි. මේ ලෝකෙ හැටිවමයි. මිනිස්සු ඔහොම තමයි කියලා වචනෙන් එයා ඒක අයින් කරනවා. ආය අරක ගන්න නැහැ හිත ඇතුළට. දැන් මට කියන්න බලන්න දැන් හිත අඳුර සහ ලෝකේනේ. දානයක් දෙනවා. දානයක් දෙනකොට හිතේ තියෙන එළියද අඳුරද? එළිය. ප්‍රශ්න වැඩි, කරදර වැඩි, කෙලෙස් වැඩි අය නිතර නිතර දන් දෙන්න ඕන. දානෙන් හිත ආලෝකමත් වෙනවා. ආලෝකමත් වුණාට පස්සේ අඳුර දුරු වෙනවා. මොකද අඳුර? හිතට වද දීම් දුරු වෙනවා. දැන් ඒකනේ කියන්නේ ගෙවල් වල ප්‍රශ්න ගොඩක් තියාගෙන පන්සලට ආවට පස්සේ අර සෑයක් දකින්නකොට, බෝධින් වහන්සේ නමක් දකින්නකොට, පිරිත් හඬ ඇහෙනකොට හිත සැනසෙනවා. ඒ සැනසෙන්නේ ඒකෙන් හිතට ආලෝකයක් ආවා. ආලෝකයෙන් අර අඳුර දුරු වුණා. ගෙදර ප්‍රශ්න ටික මොහොතකට සැනසෙල්ලක් ආවා. සෑයක් ශ්‍රද්ධාවෙන් වඳින එක, බෝධින් වහන්සේ නමක් ශ්‍රද්ධාවෙන් වඳින එක අඳුරට අයිති දෙයක්ද ආලෝකයට අයිති දෙයක්ද? ආලෝකයට අයිති දෙයක්. ගෙවල් වල ප්‍රශ්න වැඩි, කරදර වැඩි, හිතට කෙලෙස් වැඩි අය නිතර නිතර ස්තූප වඳින්න ඕන. බෝධින් වහන්සේලා වඳින්න ඕන. ඒ ආලෝකයේ හිතට ගන්න ඕන. ඒ ආලෝකය ගත්තට පස්සේ ඒ ආලෝකයෙන් තමයි අර අඳුර දුරු කරන්නේ. අපි try කරන්න දෙයක් නැහැ. දැන් ලයිට් එකක් දාලා අඳුර තල්ලු කරන්න අපි උත්සාහ කළාද? අර ආලෝකයෙන්ම අඳුර දුරු වුණාද? මොකද උනේ? ආලෝකයෙන්ම අඳුර දුරු වුණා. ඒ වගේ තමයි අර බණ අහලා, දන් දීලා, සෑයවල් බෝධිව වැඳලා ඒ ආලෝකයේ හිතට ගත්තට පස්සේ අපි අමුතුවෙන් try කරන්න ඕනේ අර ප්‍රශ්නේ එහෙමයි ඉන්නලා යනවා. හිතෙන් විඳවන්නේ. දැන් මට කියන්න ඔන්න දැන් එකපාරම අඳුරු වුණා කියන්නකෝ. ඔන්න දැන් එකපාරම රෑ 12 වුණා කියලා හිතනවා උපමාවක්. දැන් අපිට මේ ඉලත් තට්ටුව පේනවද? දැන් ලයිට් මොකුත්ම නැහැ. මේ මල් පෝච්චි පේනවද? මේ මයික් එක පේනවද? මේ වහලු පේනවද? බෝධින් වහන්සේ පේනවද? අඳුරේ පේන්නේ නැති දේවල් කීයද? ගණන් කරන්න බැරි තරම් දේවල් පේන්නේ නැහැ අඳුරේ. ගණන් කරන්න බැරි තරම් පේන්නේ නැති දේවල් පේන්න එක ඉරයි නේද පායන්නේ. ගණන් කරන්න බැරි තරම් දේවල් අඳුරෙන් වෙහිලා තියෙනකොට ඒ ඔක්කොම පේන්න එක ඉරයි පායන්නේ. ඔයාලගේ හිත තුළ තියෙන කෝටියක් ගණන් කරන්න බැරි කෝටියක් ප්‍රශ්න විසඳන්න එකම එක තැනක් එළිය වුණා නම් හරි. මොකක්ද ඒ තැන? හිත. හිත එළිය වෙච්ච ගමන් අර ප්‍රශ්න ඔක්කොම අයින් වෙලා යනවා. ප්‍රශ්න ඔක්කොම අයින් වෙලා යනවා. ඒක වද දෙන්නේ නැහැ. දරුවන්ගෙන් එන ප්‍රශ්න, ස්වාමියාගෙන් එන ප්‍රශ්න, බිරිඳගෙන් එන ප්‍රශ්න, රාගය නිසා දැවෙන ප්‍රශ්න, ද්වේෂය නිසා දැවෙන ප්‍රශ්න, මෝහය නිසා දැවෙන ප්‍රශ්න, ඒ ඔක්කොම අයින් වෙලා යනවා. Tamanට වෙච්ච අසාධාරණක පසුතැවිලි, අනේ මගේ මේ වැරද්ද වුණා, මේ වැරද්ද වුණා කියලා මතක් වෙවි හිත රිද්දන ගතිය, ඒ ඔක්කොම අයින් වෙලා යනවා. ඒ ඔක්කොම අයින් වෙන්න නම් හිත එළිය වෙන්න ඕන. ඒ හිත එළිය කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. හැම ක්‍රමයකින් වෙන්නේ හිත එළිය කරන එක. මොකක්ද ඒ ක්‍රම? එකක් තමයි මං කිව්වේ මේ ධර්මය අහන එක. අනිත් එක තමයි පින්කම් කරන එක. හිත එළිය කරගන්න ඕන. ඊට පස්සේ ස්තූප බෝධි වන්දනා කරන එක, දන් දෙන එක, කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන එක. තුටින් ඉන්න කෙනෙක් දැක්කොත්, ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාකට බාහිරින් දකින්නකොටම අපිට තේරෙන්නේ නැද්ද මෙයා නම් සතුටෙන් ඉන්නේ කියලා. ඒක කොහොමද හොයන්නේ? බෝඩ් ගහලත් නැතුව.
මූණට එලියක් වැටිලා. ඒක මේකප් වලින් එහෙම නෙවෙයි. හරි එලියක් ඒක. අපිට එයා දැක්ක ගමන් හිතෙනවා මෙයා හරි සිරියවන්තයි. මෙයා හරි සතුටින් ඉන්නවා කියලා. ඒ හිතේ සතුට මූණට වැටුණා එළිය. ගෙවල් වල ප්‍රශ්න වලින් මිරිකිලා බේරිලා තැම්බිලා පොඩි වෙලා ප්‍රශ්න ගොඩක ඉන්න කෙනා දැක්කට පස්සේ මූණින්ම පේනවා. ඒක ඇහි කොනක හරි දුක තියෙනවා. ඒක වහන්න බෑ. අපිට දැක්කම ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා අහනවා. හේතුව එයාගේ හිතේ අඳුර එයාගේ මූණටත් වැටුණා. මතක තියාගන්න මේ හැම දෙයකින්ම කළගත යුතු දක්ෂතම දේ තමයි මේ අඳුරු හිත එළිය කරගන්න ඕන. දැන් මේ ධර්ම දේශනාවක් ඇසීම නැමැති චූටි කාරණාවක් මේ චූටි මොහොතකදී සිද්ධ වෙන හිතේ එළියෙන් මේ විලාවේ රාගයෙන් බැටකන් නැත්තම්, ද්වේෂයෙන් බැටකන් නැත්තම්, මෝහයෙන් බැටකන් නැත්තම්, ගෙවල් වල ප්‍රශ්නව මේ මොහොතේ බැටකන් නැත්තම් නිතර නිතර හිතට එළිය වැටුණාට පස්සේ අර දුක් මොනවත්ම නැහැ.